සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම. කියාවරා අද අපි උදේ පාන්දරම කුකුලත් අතේ අරගෙන එළියට බහලා තියෙනවා. ආවා මේ පොඩි දියපාරක් නේද? පුටාඩු ස්ප්‍රිං වෝටර්, බ්ලූ ස්ප්‍රිං වෝටර්. හරියට කිය. හරි? පුටාඩු පුටාරුරු බ්ලූ ස්ප්‍රිං වෝටර් බලන්න. ක්ලියර් වෝටර් තියෙන තැන. ඒක හින්දා තමයි අතන ගොඩක් මම හිතන්නේ ෆේමස්. ගොඩක් ෆේමස් වෙලා තියෙන මේ හරි පැහැදිලි වතුර ගලා යන හරි පිරිසිදු වතුර ගලා යනවා කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ලස්සන තැනක කාර් එක පාක් කරලා ඔයාලට මෙන්න මේ පාත් එක දිගේ ඉස්සරහට එන්න තියෙනවා බ්ලූ ස්ප්‍රිං හොයාගෙන යන්න. කා පාක් එකේ ඉඳලා විනාඩි 10ක් මීටර් 500ක් වගේ දුරින් තියෙද්දි ඔයාලට පේනවා බ්ලූ ස්ප්‍රිං වෝටර්ස්. වව් මාරම ලස්සනයි. තව ඉස්සරහට යන්න තියෙනවා. ගිහින් බලමු මේ පාර දිගේ යන්න තියෙන්නේ. හම්බුණාත් යන සීතලයි. ඕ වව්. ඉතින් මේ වගේ පැහැදිලි වතුරක් නම් මම මගේ ජීවිතේට දැකලා තිබෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති කැමරාවට මෙච්චර මේක පැහැදිලිව ක්ලියර්ලි පේන හින්දා ඇත්තටම මේ අත්දැකීම කොහොමද කියලා. සීතලයි. ඉතින් කිලෝමීටරයක් විතර මෙහෙම ඇවිදගෙන යන්න තියෙනවා මං හිතන්නේ වෝකින් පාත් එක. අපි කෙළවරටම ගියෙත් නෑ. හරිම ලස්සනයි view එක. මොකද මේක මාර ෆ්‍රෙෂ් හැඟීමක් තියෙනවා මේ පාත් එකේ ඇවිදගෙන ඉස්සරහට යනකොට. ඉතින් මං හිතන්නේ නවසීලාන්තේ තියෙන තවත් ලස්සනම තැනක් තමයි මේක. ඔයාලත් මෙතන බලන්න එන්න. ඔයාලටත් වෙලාවක් තියෙනවා නම් මම හිතන්නේ හොඳ ස්වාභාවික පරිසරයක හොඳ නිවිච්ච අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තමයි මේ බ්ලූ ස්ප්‍රිං වෝටර්ස් කියන්නේ. ඉතින් මෙහෙම ඇවිදගෙන අපි ඇවිල්ලා ඉන්නවා මේ අර ලස්සනයි view point එකක් හදලා තියෙන්නේ යාලා. දැන් view point එක ඉතින් මේ view point එක පාස් කරලා චුට්ටක් ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා මේ වගේ වතුර උඩින් යන walking path එකක්. එතන ඉඳන් වතුර දිහා බලන් ඉන්න කුරුල්ලොන්ගේ සද්දෙත් එක්ක ඒ හැඟීම මාරයි. ඉතින් අපි මේ තැනට යද්දි වෙලාව උදේ 8ටවත් නැහැ. ඉතින් මේ වගේ ස්වාභාවික පරිසරයක අපේ උදේ කාලේ අපිට ගත කරන්න පුළුවන් වෙච්ච එක ගැන අපිට තියෙන පුදුම සතුටක්. ඉතින් ඔයාලත් දන්නවා මේ වගේ තැනක තියෙන ඒ සුන්දර හැඟීම මොන වගේද කියලා. ඉතින් ඒ සුන්දර හැඟීම ඔයාලටත් ලබා ගන්න පුළුවන්. නවසීලන්තේ ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ස්ථානේ බලන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා ඉන්න තැනක ඉඳන් මේ තැනට එන්න ගොඩක් දුර වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ දුර ඒ මහන්සිය හැමදේම නැති වෙනවා මේ වගේ තැනක ඒ සුන්දර හැඟීම විඳිනකොට. ඉතින් මෙහෙමයි අපේ නිමාණු දවස ගෙවුනේ. අපි ආවා බ්ලූ ස්ප්‍රිං වෝටර්ස් බලන්න. ඉතින් මේ සුන්දර අත්දැකීමත් එක්ක මම වීඩියෝ එක නිමා කරනවා. අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ නවසීලන්තේ තියෙන සුන්දර තැනක අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ගිහින් එන්නම්. ජය වේවා.